අයිබෝන් දුවේ පුතේ දින 60න් ජයමගට මෙම වැඩසටහනේ අපි අද දෙවන දවස ඒ කියන්නේ පළමු සතියේ දෙවන කොටසෙන් තමයි සහභාගී වෙන්නේ. එතකොට තව මාස දෙකක් තියෙනවා ශිෂ්‍යත්ව විභාගෙට. ඒ සඳහා මේ දිගටම මේ හැම දවසකම වගේ සතියේ දවස්වල අපි ඔබට මෙම දින 60න් ජයමගට වැඩසටහන තුලින් පරිසරය සිංහල වගේම ගණිත ගැටලු හැම දෙයක්ම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දෙවෙනි කොටසෙන් මම ඔයාලට ටියුට් එකේ දාලා තියෙනවා පරිසරය කොටස. ඒ කියන්නේ පරිසරයෙන් අපිට දෙවෙනි පේපරයට ලකුණු 30ක් ගන්න ප්‍රශ්න 30ක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම මේ ලකුණු 30න් 30ම අපිට ගන්න පුළුවන්. ඒක නිසා දැන් මම ඔයාලට ටියුට් එකේ පළවෙනි සතිය නිසා ඔයාලට දාලා තියෙනවා ලේසි ප්‍රශ්න ටිකක් එච්චර අමාරු නෑ. කොහොමත් පරිසරය කියන්නේ ගොඩක් ලේසි ටිකක්. ඒක නිසා මේ ටික මං හිතනවා ඔයාලා ගෙදරින් ඉඳන් කරලා එන්න ඇති කියලා. කරලා ආවනම් ඔයාලට බලා ගන්න ලකුණුත් බලා ගන්න පුළුවන්. කරලා ආපු අය මේකට දැන් මං උත්තරේ කියනකොට ඒකට හරි වැඩි දාගන්න. අපි යම් පේපරේ පළවෙනි එකටම අපිට දීලා තියෙනවා ප්‍රශ්න අංක 30 සිට 59 තෙක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතුරින් තෝරා යටින් ඉරක් අඳින්න කියලා. එතකොට පුතේ අපි මේ ප්‍රශ්න කියවනකොට අනිවාර්යයෙන්ම හොඳට කියවන්න ඕන. ප්‍රශ්නය හොඳට කියෙව්වේ නැත්නම් අනිවාර්යෙන් උත්තරේ වැරදෙනවා. ප්‍රශ්නේ හොඳටම කියවන්න. එතකොට අපිට උත්තරේ අනිවාර්යෙන් හරියටම ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි සමහර ප්‍රශ්නවල තියෙන වන්නේ හැබැයි නොවන්නේ කියලා තියෙනවා. තේරුණාද? ඒක නිසා ප්‍රශ්නේ හොඳට කියවන්න. ඒ වගේම දෙපැත්තට ප්‍රශ්නේ අහලා තියෙනවා. මම ප්‍රශ්න එකින් එක යනකොට ඔයාලට කියලා දෙන්නම්. මේකේ තියෙන ප්‍රශ්න වෙනස් වෙන විදිය. පළවෙනි එක. අපගේ යහපත් වැඩවලට ආශිර්වාද කරමින් උපදෙස් සපයන පුද්ගලයෙකු නොවන්නේ. අන්න පුතේ මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලා හොඳටම දන්නවා. හැබැයි ඔයාලා ප්‍රශ්නේ හරියට කියුවේ නැත්නම් හදිසියේ හෝ නෝ අකුර කියුනේ නැත්නම් වන්නේ ඔයාලා පළවෙනි උත්තරේ හෝ දෙවෙනි උත්තරයට ගහන්න. හැබැයි අපෙන් අහන්නේ අපට ආශිර්වාද කරමින් උපදෙස් සපයන පුද්ගලයෙකු නොවන්නේ කියලා. එතකොට පළවෙනියට ඉන්න පූජකතුමා අපට උපදෙස් දෙනවනේ. අපට ආශිර්වාද කරන කෙනෙක් තමයි පූජකතුමා කියන්නේ. ගුරුතුමියත් ඒ වගේමයි. හැබැයි යාචකයා කියන්නේ අපට ආශිර්වාද කරන පුද්ගලයෙක් නෙවෙයි. උත්තරය 3. දෙවෙනි ප්‍රශ්නේ. ආදර්ශ පුවරුවක් සඳහා සුදුසු නොවන වැකිය වන්නේ. ආදර්ශ පුවරුවකට පළවෙනි උත්තරේ බලන්න. ගුරුවරුන්ට අකීකරුව උගනිමු. ඒක වැරදි නේද? ගුරුවරුන්ට අකීකරුව ඉගෙන ගත්තොත් අපිට කවදාවත් පුතේ හරියන්නේ නැහැ. ගුරුවරුන්ට අපි කීකරු වෙන්න ඕන. අන්න ඒ උත්තරේ වැරදි. ඉතුරුවට වඩා මේ උත්තරේ ගන්න පුළුවන්. ඉතුරුවත් අපි කියවලා බලමු. දෙවෙනි උත්තරය සතුන්ට කරුණාව දක්වමු. ඒක හරි. ඊළඟ එක ගස්වැල් ආරක්ෂා කරමු. ඒකත් හරි. එහෙනම් අපිට දෙවෙනි එකේ පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 3. ජාතික කොඩියේ කඩුව අතින් ගත් සිංහයාගෙන් නිරූපණය වන්නේ. ජාතික කොඩිය පුතේ එක එක කොටස් වලින් විවිධ දේවල් නිරූපණය වෙනවා. මේ කඩුව අතින් ගත්ත සිංහයාගෙන් නිරූපණය වන්නේ සිංහල ජාතිය. ඊළඟ එකට යන්න. ජාතික කොඩිය ඔසවන නිවැරදි අවස්ථාවක් නොවන්නේ. ජාතික කොඩිය ඔසවන අවස්ථා ඔයාලට මම කියලා දීලා දෙනවා ඉස්කෝලේදී. ඒ වගේම පන්තිවල ඉඳන් ඉතුරු ළමයිටත් හම්බෙලා ඇති. එතකොට ජාතික කොඩිය ඔසවන නිවැරදි අවස්ථාවක් විදියට පළවෙනි එක තියෙනවා රාජ්‍ය උත්සවයකදී ජාතික කොඩිය ඔසවනවා. වෙනස් රටවල රාජ්‍ය නායකයන් පිළිගැනීමකදී අනිවාර්යයෙන්ම ජාතික කොඩිය ඔසවනවා. ඊට පස්සේ තියෙනවා අවමංගල්‍ය පෙරහැරකදී ජාතික කොඩිය ඔසවන්නේ නැහැ. අපෙන් අහන්නේ ජාතික කොඩිය ඔසවන නිවැරදි අවස්ථාව නොවන්නේ කියලා. එතකොට උත්තරය 2 ගන්න පුළුවන් අපිට. ඊළඟ ප්‍රශ්නේ. මුස්ලිම් ජනතාවට ආවේනික ආහාර කාණ්ඩයක් වන්නේ. මුස්ලිම් ජනතාවට ආවේනික ආහාර අහන්නේ. එතකොට පළවෙනියට අපිට දීලා තියෙන වැලිතලප රොටි යාස්මි ගන්න පුළුවන්ද? ගන්න බෑ. දෙවෙනි එක පිට්ටු වඩේ ඉඩ්ලි ගන්න බෑ. තුන්වෙනි එක
ෆලූඩා පරාටා වට්ලප්පන් අන්න පුතේ මුස්ලිම් අයගේ ආහාර. උත්තරය 3. ඊළඟ එකට යමු 35. රටට සේවයක් කිරීමට පුංචි ඔබට තිබිය යුතු දෙයක් නොවන්නේ. රටට සේවයක් කරන්න නම් පුංචි ඔයාලට තියෙන්න ඕන දේවල් ටිකක් අහන්න. ඉතින් මේකෙන් බලමු පළවෙනි එක. ආර්ථික තත්ත්වය. ආර්ථික තත්ත්වයක් පුංචි ඔයාලට තියෙනවද? නෑනේ. ඒක අවශ්‍යයිද රටට සේවයක් කරන්න? රටට සේවයක් කරන්න ආර්ථික තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට උත්තරය අපින් අහන්නේ රටට සේවයක් කිරීමට පුංචි ඔබට තිබිය යුතු දෙයක් නොවන්නේ. උත්තරය 1 අපිට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය මේන් ගසක් ලෙස නොවැඩෙන ශාකය කුමක්ද? ගස් වර්ග පඳුරු වර්ග අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ගසක් ලෙස නොවැඩෙන ශාකය තමයි කෙසෙල්. පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. කෙසෙල් කියන්නේ පුතේ ගසක් නෙවෙයි පඳුරු වශයෙන් තමයි වැඩෙන්නේ. සිහින් දිගටි සාගපත්‍ර සහිත ශාකයකි. සිහින් හැබැයි දිගටි තියෙන සාගපත්‍රයක් තියෙනවා. ඊතන බෙහෙත් එඬරු කොහිල. මොකද්ද අපිට උත්තරේ ගන්න පුළුවන්? ඊතන කියලා. ඊතනවල සිහින් දිගටි සාගපත්‍ර තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා බෙහෙත් එඬරු කොහිල වගේ දේවල්. සාකපත්‍ර සිහින් දිගටි නෙවෙයි පුතේ. ඒවා ඊට වඩා වෙනස් රවුම් ඊට වඩා ටිකක් විශාලයි සාකපත්‍රේ. දිගටි නෑ. මේන් මුදුන් මුලක් සහිත ශාකය වන්නේ. මුදුන් මුල් තියෙන ශාකවල ප්‍රධාන වශයෙන් අපිට දැක් ගන්න පුළුවන් දෙයක් තමයි ප්‍රධාන ලක්ෂණයක්. මුදුන් මුලක් තියෙන ශාක ටිකක් විශාලයි. ඊට වඩා කුඩා ඒවාත් තියෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන්ම තමයි දැක් ගන්න හැකි ඒ වගේ තියෙනවා අතු බෙදෙනවා. මේ මුදුන් මුලක් තියෙන ශාක අතු බෙදෙන. දැන් බලන්න පොල්, තල්, කිතුල් වගේ ගත්තම කවදාවත් අපි දැකලා තියෙනවද අතු බෙදලා තියෙන? පොල් ගහේ තියෙනවා දෙපැත්තට ගිහින් පොල් ගෙඩි අතු දෙක හැදිලා තියෙනවා දැකලා නැහැ. තනි පොල් ගහ තමයි තියෙන්නේ. එතකොට ඒවා අතු බෙදෙන්නේ නැති ශාක බොහෝ දුරට තාල වර්ගයට අයත් ශාක. ඒ කියන්නේ මුදුන් මුලක් නැති ශාක. අපින් අහන්නේ මේන් මුදුන් මුලක් සහිත ශාකය. පළවෙනි එක මුරුංගා අපිට ගන්න පුළුවන් පළවෙනි උත්තරේම මුරුංගා. ඊ දෙවෙනි උත්තරේ පොල්, තල් කියන්නේ මුදුන් මුලක් නැති ශාක දෙකක්. ඒවා තාල වර්ගයට අයත් ශාක දෙකක්. ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබෙන ශාක වන්නේ. ජලය තියෙන තැන්වල හැදෙන දේවල්. පාසි වර්ග, හයිඩ්‍රිල්ලා, කෙකටිය පළවෙනි උත්තරේ අපිට ගන්න පුළුවන්. මේන් භෝගවලට හානි කරන සතෙකු නොවන්නේ. භෝගවලට හානි කරන සත්තු අතර ඉත්තෑවා ඊට පස්සේ මොනරා මේ සත්තු දෙන්නම ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ විදිහට මඳුරුවා භෝගවලට හානි කරන සතෙක් නෙවෙයි. අපිට ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ. ඊළඟට සියුම් ලෙස කූඩු සාධන සතෙකු නොවන්නේ. සියුම් ලෙස කූඩු සාධන සත්තු. කූඩු සාධන සත්ත්ව ලෝකයේ කුරුල්ලන් අතරින් ගොඩක් සත්තු කූඩු සාධනවා. අපි බලමු පළවෙනි බට්ටිච්චා කූඩු සාධනවා, වඩු කුරුල්ලා කූඩු සාධනවා. සාමාන්‍ය වඩු කුරුල්ලා කියන්නේ පක්ෂීන්ගේ ඉන්න ලස්සනටම කූඩු සාදන්න. ඊට පස්සේ නයා තියෙනවා. නයා කවදාවත් කූඩුවක් සාදන්නේ නැහැ. නයා ඉන්න තුඹස නයා ඉන්නේ ඒ තුඹස හදන්නේ වේයෝ. නයා කියන්නේ කූඩු සාධන සතෙක් නෙවෙයි. මේ අතුරින් බහුපා සත්වයා තෝරන්න. ගැඩවිලාට පාදනේ පත්තෑය බහුපාද සතෙක්. ගුළුබෙල්ලා කියන්නේ පුතේ තියෙන යාට පාතලයක් පාදනේ. එයාට අපි කියනවා පාතලයක් කියලා තියෙන්නේ. ඊළඟ එක පන්ති කාමරයේ වැඩ පහසු කර ගැනීමට අවශ්‍ය නොවන උපකරණය වන්නේ. පළවෙනි එක කෝදුව. කෝදුව අපිට ඕන. කසල වඳුන අපිට ඕන. මුල්ලුව. හැබැයි මුල්ලුව අපිට පන්ති කාමරයේදී වැඩ පහසු කරගන්න අවශ්‍ය වෙන්නේ. මුල්ලුව අපිට අවශ්‍ය වෙන්නේ ගෙවත්තේ වැඩ කරනකොට. උත්තරය 3. පුටුව භාවිතයේදී අනුගමනය නොකළ යුතු දෙයකි. පුටුව භාවිතා කරනකොට අනුගමනය නොකරන දෙයක් අපෙන් අහන්නේ. පළවෙනි එක බලන්න බිම ඇදගෙන නොයෑම. හරි. ඒක භාවිතා කරනකොට අනිවාර්යෙන් අපි කරන්න ඕන දෙයක්. බිම ඇදගෙන යන්න හොඳ නැහැ.
දෙවෙනි එක පුටුව පැද්දීම අන්න හොඳ නැති දෙයක්. පුටුවේ ඉඳගෙන ඉන්නකොට අපි පුටුව පද්දන්න හොඳ නැහැ. ඒ කියන්නේ නොකල යුතු දෙයක් අපෙන් අහන්නේ. එහෙනම් උත්තරය 2. එදිනෙදා ජීවිතයේදී පුංචි අපට ගැට ගැසීම් අවශ්‍ය වන අවස්ථාවක් නොවේ. එදිනෙදා ජීවිතයේදී අපට ගැට ගැසීම් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවස්ථාවක් නොවේ කියලා අහන්නේ 1. සපත්තුවේ ලේස් ගැට ගැසීම අවශ්‍ය වෙනවා. කොණ්ඩේ ගොතා ගැට ගැසීම අවශ්‍ය වෙනවා. සෙරෙප්පුව කකුලේ ගැට ගසන්නේ. සෙරෙප්පුවේ කකුලේ ගැට ගැසීම අවශ්‍ය නැහැ. උත්තරය 3. විටමින් සහිත ආහාර මගින් අපට ආරක්ෂාව ලැබේ, ශක්තිය ලැබේ, වර්ධනය ලැබේ. විටමින් සහිත ආහාර වලින් අපේ ඇඟට ලැබෙන්නේ ආරක්ෂාව. ශක්තිය ලැබෙන්නේ අපට කාබෝහයිඩ්‍රේට් ආහාර තුලින්. ඊට පස්සේ වර්ධනය ලැබෙන්නේ ප්‍රෝටීන් බහුල ආහාර තුලින්. එතකොට උත්තරය 1. මිනිසෙකු දිනකට ප්‍රධාන ආහාර වේල් කීයක් ගනීද? මිනිසෙක් දිනකට ප්‍රධාන වශයෙන් පුතේ අපි හැමෝම උදේ, දවල්, රාත්‍රී වශයෙන් ආහාර වේල් 3ක් ගන්නවා. උත්තරය 2. නරක් වූ ආහාරක විශේෂයෙන්ම හඳුනාගත හැකි ලක්ෂණයක් නොවේ. නරක් වූ ආහාරවල තියෙන ඕන ලක්ෂණයක් නෙවෙයිලු. පළවෙනි එක බලමු. සුවඳවත් වීම. නරක් විච්ච ආහාර කවදාවත් සුවඳ ගන්න එක ගඳක්, දුඟදක් තමයි එන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ ගන්න පුළුවන් ලක්ෂණයක් නොවේ කියලා අහන්නේ. පළවෙනි උත්තරයම අපිට ගන්න පුළුවන්. අනතුරකදී අපට පිහිටට පැමිණෙන ආයතනයකට අයත් ලාංඡනයක් නොවේ. අනතුරක ඉඳන් අපගේ පිහිටට පැමිණෙන ආයතනයක අයත් ලාංඡනයක් නෙවෙයි. පළවෙනි එක තියෙනවා සුවසැරිය. සුවසැරිය කියන්නේ අනතුරකදී අපට අපි ගාවට පැමිණෙන දෙයක්, අපි ගාවට පැමිණෙන ආයතනයක් විදිහට ඒ ලාංඡනය අපිට ගන්න පුළුවන්. දෙවෙනි එක පොලිසිය. පොලිසියේ අනතුරකදී අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඒ ලාංඡනයත් ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි උත්තරේ තමයි ඒකට පිළිතුර වෙන්නේ. මේන් මදුරුවා මගින් බෝවන රෝගයක් නොවන්නේ කියලා අහන්නේ. එක පාචනය මදුරුවන් මගින් නෙවෙයි බෝ වෙන්නේ. පළවෙනි උත්තරේම ගන්න පුළුවන් අපිට. 2 තියෙනවා බරවා, 3 මැලේරියා තියෙනවා. ඒ දෙකම මදුරුවන් මගින් බෝ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ. මේ අතුරින් ජලය අර පිරිමැස්මෙන් භාවිතා නොවන අවස්ථාව තෝරන්න තියෙන්නේ. ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි නොවන අවස්ථාවක් තමයි අහන්නේ. මුහුණ සේදීමට ජල බඳුනක් භාවිතය. ඒක ජල බඳුනකින් මුහුණ සෝදනවයි කියන්නේම ජලය ආරක්ෂා වෙන තැන. අර පිරිමැස්මෙන් තමයි එතන පාවිච්චි වෙන්නේ. දෙවෙනි එක. ජල කරාම වලින් ජලය කාන්දු වීම. අන්න එතනදී ජල කරාමකින් කාන්දු වෙනවා නම් ජලය ඒක අර පිරිමැස්මෙන් පාවිච්චි කරන තැනක් නොවේ. උත්තරය 2. ඊළඟ එක. මේන් රෝද වැඩිපුරම ඇති වාහනය තෝරන්න. රෝද වැඩිපුරම තියෙන වාහනය අහන්නේ. එතකොට පළවෙනි උත්තරයේ යතුරු පැදිය රෝද කීයද? 2යි. ලොරිය සමහර ලොරියක් තියෙනවා රෝද 4යි, සමහර 6ක් තියෙනවා, ඊට වැඩියවත් තියෙනවා. හැබැයි දුම්රියට තමයි ගොඩක් රෝද සංඛ්‍යාවක් තියෙන්නේ. උත්තරය 3. ඊළඟ ප්‍රශ්නේ. මේ අතුරින් පොදු ප්‍රවාහන සේවයක් නොවන්නේ කියලා අහන්නේ. පොදු විදියට අපිට බස් රථය, දුම්රිය ගන්න පුළුවන්. හැබැයි පළවෙනි උත්තරේ පාපැදිය කියන්නේ පොදු ප්‍රවාහන සේවයක් නෙමෙයි. උත්තරය 1. ඊළඟ ප්‍රශ්නේ. ගෙවත්ත සම්බන්ධව පහත ප්‍රකාශ අතුරෙන් කුමන ප්‍රකාශයේ වැරදිද කියලා අහන්නේ. ගෙවත්ත සම්බන්ධයෙන් අහන්නේ. ඒකෙන් වැරදි ප්‍රකාශය තමයි අහන්නේ. ගෙවත්තේ ආරක්ෂාවට පැල ඉනි වැටක් සුදුසුයි. ගෙවත්තක ආරක්ෂාවට අනිවාර්යයෙන්ම පැල ඉනි වැටක් වටේට තියෙන්න ඕන. ඊළඟ එක. ගෙවත්තේ සියලු වගාවන් පාත්ති තුල පමණක් කළ යුතුය. පාත්ති තුලම විතරක් කරන්නමයි කියලා නෑ. පාත්ති වලත් පුළුවන්. ඊට අමතරව වගා බඳුන් තුල ඒ හැම දෙයකම අපිට වගා කරන්න පුළුවන්. එතකොට වැරදි ප්‍රකාශය ලෙස උත්තරය 2 ගන්න පුළුවන් අපිට. ඊළඟ ප්‍රශ්නේ. ගෙවත්තක අලංකාරය සඳහා කරනු ලබන දෙයක් නොවේ කියලා අහන්නේ. ගෙවත්තක් අලංකාරය කරනකොට
ඒකට කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කරන්නේ නැති දෙයක් තමයි අපින් අහන්නේ. පොකුණක් නිර්මාණය. පොකුණක් නිර්මාණය තුලින් අනිවාර්යෙන් ගෙවත්තක් අලංකාර වෙනවා. ඊළඟ ජල මල් නිර්මාණය. ජල මල් නිර්මාණය තුලින් ගෙවත්ත අලංකාරය වෙනවා. පාත්ති සෑදීම ගෙවත්තක් අලංකාරය සඳහා කරන දෙයක් නෙවෙයි පුතේ. ඒක වගා කරන දෙයක් මිසක් ඊට පස්සේ වගාවක් සඳහා යොදා ගන්න දෙයක් මිසක් ගෙවත්තක් අලංකාරය සඳහා නෙවෙයි. එතකොට මේ උත්තර තුනෙන් අපිට අයින් කරන්න වෙන්නේ පාත්ති සෑදීම උත්තරය 3. හතරකට බෙදුණු කාණු සහිත ඉස්කුරුප්පු එන ගැලවීමට. හතරකට බෙදුණු කාණු සහිත ඉස්කුරුප්පු එන ගැලවීමට නම් අනිවාර්යෙන් අපිට ඕන මල් ඉස්කුරුප්පු නියන උත්තරය 2. ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට යන කවි අයත් ජන කවි වර්ගය වන්නේ. මේක මේ ජන කවි ගොඩාක් තියෙනවා. එක එක වර්ගය. එතකොට මේ ජන කවි අයත් වන්නේ නෙළුම් කවි වලට. පරිසරයේ ඇති වාතය චලනය වීම නිසා සුළඟ ඇති වේ. උත්තරය 3. අපගේ පෞද්ගලික පිරිසිදුකම වෙනුවෙන් කළ හැකි දෙයක් නොවේ. තමන්ගේ පෞද්ගලික පිරිසිදුකමට කළ හැකි දෙයක් නොවේ කියලා අහන්න. එතකොට පළවෙනි එක තියෙනවා දිනකට දෙවරක් දත් මැදීම. ඒක පිරිසිදුකමට අපි කරන්න ඕන දෙයක්. 2. නියපොතු කොටට කැපීම. නියපොතු අනිවාර්යෙන් කපන්න ඕන. ඒකත් කළ යුතු දෙයක්. මිල අධික ඇඳුම් පමණක් ඇඳීම. මිල අධික ඇඳුම් අඳිනකින් අපිට අපගේ පෞද්ගලික පිරිසිදුකම වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. ඒක නිසා උත්තරය 3 ගන්න පුළුවන්. මේ ප්‍රශ්න 30ටම 30න් 30 ගත්ත කට්ටිය මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. 25 30 අතර තියෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලට අනිවාර්යෙන් ශිෂ්‍යත්වයේ පාස් වෙන්න පුළුවන්. 20 25 වගේ යනවා නම් මීට වඩා තව ටිකක් මහන්සි වෙන්න. මේ ටික ආයි බලන්න. හැමෝම ඔයාලා ගත්ත ලකුණු 30න් කීයද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.